ව්‍යාපාරයක් කොහොමද හරියටම දන්නේ? යාලා කොච්චර නිෂ්පාදනය කරන්න ඕනද? මොන වගේ මිලක් නියඟ කරන්න ඕනද කියලා? ඒ කියන්නේ අනාගතය ගැන අනාවැකි කියන්නේ කොහොමද? ඔන්න ඔය හැම දෙයකටම උත්තරේ තියෙන්නේ ඉල්ලුම් ඇස්තමේතුව කියන හරිම ප්‍රබල මෙවලම ඇතුලේ. අද අපි මේ ගැන ටිකක් ගැඹුරටම කතා කරමු. කවදා හරි හිතලා තියෙනවද කඩේකට ගිහින් බඩුවක් අතට ගත්තම ඒකි ගහලා තියෙන මිල නිකම් අහම්බෙන් දාපු ඉලක්කමක් නෙවෙයි කියලා. ඒ මිල පිටිපස්සේ ලොකු කතාවක්, ලොකු දත්ත විශ්ලේෂණයක් තියෙනවා. අන්න ඒ රහස තමයි අපි අද හොයාගන්න යන්නේ. ඇත්තටම හැබැයි ව්‍යාපාරයක්ම මුහුණ දෙන ලොකුම අභියෝගයක් තමයි මේ අවනිෂ්ඨිත බව. කිසිම දත්තයක් නැතුව තීරණ ගන්නවා කියන්නේ හරියට අඳුරේ අතපත ගන්නවා වගේ වැඩක්. බලන්නකෝ පාරිභෝගිකයන් හිතන විදිය හරියටම තේරුම් ගන්න එක, මිල පොඩ්ඩක් එහා මෙහා වෙද්දි ඉල්ලුම කොහොම වෙනස් වෙනවද කියලා දැනගන්න එක, ඒ අතරේ තරඟකරු මොනවද කරන්නේ කියලා ඇහැ ගහගෙන ඉන්න එක, මේ කිසිම දෙයක් ගැන හරි අවබෝධයක් නැතුව ගන්න තීරණ ඇත්තටම නිකන් අනුමාන කිරීම විතරයි. හරි. එහෙනම් ඔය අනුමාන කිරීම වලින් මිදිලා දත්ත පාවිච්චි කරලා හරියටම තීරණ ගන්න උදව් වෙන මූලිකම මෙවලම ගැන අපි දැන් ඉගෙන ගමු. මේකට කියන්නේ ඉල්ලුම් සමීකරණය කියලා. මේ තියෙන්නේ ඉල්ලුම් ශ්‍රිතය. හරිම සරලයි. භාණ්ඩයක මිල, ඒ කියන්නේ Px සහ ඒකට ඉල්ලන ප්‍රමාණය, ඒ කියන්නේ Qx අතර තියෙන ගණිතමය සම්බන්ධය තමයි මේ සමීකරණයෙන් පෙන්වන්නේ. මේක පේන්න සරල වුණාට ඇතුලේ ලොකු බලයක් තියෙනවා. ඔය සමීකරණයේ ප්‍රධාන කැලි දෙකක් තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ ඒ භාණ්ඩේ නොමිලේ දෙනවා කියලා. එතකොට කොච්චර ඉල්ලුමක් ඒවිද කියන එක. B කියන්නේ මිල වෙනස් වෙද්දී ඉල්ලුම කොච්චරකින් වෙනස් වෙනවද කියන එක. ඒ කියන්නේ පාරිභෝගිකයෝ මිල ගැන කොච්චර සංවේදීද කියන එක තමයි එතනින් මනින්නේ. හරි. දැන් ඔය තියරි කතා කරා ඇති. අපි බලමු ඇත්ත ලෝකයේ උදාහරණයක් අරගෙන මේක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි හිතමු කිරි නිෂ්පාදන සමාගම කාලයක් තිස්සේ එකතු කරගත්ත දත්ත ටිකක් තමයි මේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ විවිධ මිල ගණන් වලට එයාලට කිරි ලීටර් කීයක් විකුණ ගන්න පුළුවන් උනාද කියන එක. අපේ විශ්ලේෂණය පටන් ගන්නෙ මෙන්න මෙතනින්. ඔන්න ඔය දත්ත ටික ප්‍රස්තාරයකට දැම්ම ගමන් අපිට පැහැදිලි රටාවක් පේන්න ගන්නවා. බලන්නකෝ මිල වැඩි වෙන්න මිනිස්සු ඉල්ලන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේක තමයි ආර්ථික විද්‍යාවේ තියෙන මූලිකම ඉල්ලුම් නීතිය. එනම් ඔය විසිරලා තියෙන තිත් කොට අතරින් ඒ හැමෝටම හොඳටම ගැලපෙන තනි සරල රේඛාව හොයාගන්නේ කොහොමද? අන්න ඒකෙද තමයි ප්‍රතිගාමී විශ්ලේෂණය කියන ප්‍රබල සංඛ්‍යාන ක්‍රමය පාවිච්චි කරන්නේ. සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ දත්තවලට හොඳටම ගැලපෙන best fit line එක හොයලා දෙන එක. අන්න ඔය විශ්ලේෂණ ඉවර වුණාම අපිට ලැබෙන නාමී පුරෝකථන සූත්‍රය. දැන් මේක නිකම් ඉරක් නෙවෙයි. මේක අනාගතයේ විකුණුම් ගැන අනාවැකි කියන්න පුළුවන් හරිම ප්‍රබල සමීකරණයක්. ඊතම මේ සමීකරණය කියන කතාව තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ කිරිනොමිලේ දුන්නොත් ලීටර් 260ක් විතර ඉල්ලුමක් එනවා. හැබැයි මිල රුපියලකින් විතරක් වැඩි කරන හැම පාරම විකුණුම් ලීටර් 200කින් පල්ලෙහාට බහිනවා. දැන් ව්‍යාපාරයට මිල නියම කිරීම ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. ඒත් ඇත්ත ජීවිතේ ඕකට වඩා ටිකක් සංකීර්ණයි නේද? මිනිස්සු බඩුවක් ගන්න තීරණය කරන්නේ ඒකේ මිල විතරක් බලලා නෙවෙයිනේ. තව කොච්චර දේවල් බලපානවද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. තරංගකාරී ආයතනවල මිල ගණන්, තමන්ගේ ප්‍රචාරණ කටයුතු වලට වියදම් කරන සල්ලි, මිනිස්සුන්ගේ ආදායම් මට්ටම් මේ හැම දෙයක්ම ඉල්ලුමට බලපානවා. අපි අර සරල සමීකරණයට මේ ඔක්කොම එකපාර සලකා බලන්න බෑ. ඉතින් ඔය සංකීර්ණ තත්ත්වයට මුහුණ දෙන්න තමයි අපිට බහු ප්‍රතිගාමී විශ්ලේෂණය කියන ඊළඟ මට්ටමේ මෙවලම ඕන වෙන්නේ. මේ පින්තූර දෙක දිහා බලන්නකෝ. වම් පැත්තේ තියෙන්නේ අපේ සරල කිරි සමීකරණය. දකුණු පැත්තේ තියෙන එකපාර සාධක ගොඩක් විශ්ලේෂණය කරන්න පුරුවන්. ඊට වඩා ගොඩක් ප්‍රබල ආකෘතියක්. මේක තමයි විශ්ලේෂණයේ ඊළඟ ලෙවල් එක. හරි. අපි දැන් බලමු වීඩියෝ ගේම් හදන සමාගමක් Tamanගේ වෙළඳපොළ ගැඹුරින්ම තීරම් ගන්න මේ ක්‍රමය කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඔන්න එයාලගේ විශ්ලේෂණයෙන් පස්සේ ලැබුණු ඉල්ලුම් සමීකරණය. බලන්න මේකේ තමන්ගේ මිල, ඒ කියන්නේ P විතරක් නෙවෙයි, තරංගකරුගේ මිල PC, පාරිභෝගික ආදායම Y සහ වෙළඳ ප්‍රචාරණයට වියදම් කරන මුදල A කියන හැම සාධකයක්ම ඇතුළත් වෙලා තියෙනවා. දැන් බලන්න මේකෙන් ගන්න පුළුවන් තොරතුරු වල වටිනාකම. තමන්ගේ මිල ඩොලර් 1කින් වැඩි කළොත් විකුණුම් 2979කින් අඩු වෙනවා. හැබැයි හරිම රසවත් දේ තමයි තරඟකරු ඩොලර් 1කින් මිල වැඩි කළොත් Tamanගේ විකුණුම් 2785කින් විතර වැඩි වෙනවා. ඒ වගේම ප්‍රචාරණයට දාන හැම ඩොලර් එකම ලැබෙන ප්‍රතිඵලයත් මේකෙන් හරියටම මැනගන්න පුළුවන්.
අන්න ඒකට තමයි කියන්නේ දත්ත මත පදනම් ඌ උපාය මාර්ගික තීරණේ ගැනීම කියලා. ඉතින් අපි මේ ආපු ගමන දිහා බැලුවම අපි ආවේ නිකම්ම අනුමාන කරන තැන ඉඳලා දත්ත මත පදනම් වුණු හරිම පැහැදිලි ශක්තිමත් ව්‍යාපාරික ක්‍රමෝපායක් හදාගන්න පුරුවන් තැනකට. අවසාන වශයෙන් කියන්න තියෙන වැදගත්ම දේ තමයි මේ. ඉල්ලුම් ඇස්තමේතුව චර්ණයේ අනාගතයේ තියෙන අවිනිශ්චිත බවට මුහුණ දෙන්න ව්‍යාපාරවල තියෙන ප්‍රබලම මෙවලමක්. නවීන ව්‍යාපාර බුද්ධිමත් පුරෝගතන මත පදනම් වුණු තීරණ දන්නේ අන්න මේ විදිහට. ඉතින් ඊළඟ පාර මොන හරි දෙයක් මෙලදී ගන්නකොට පොඩ්ඩක් හිතලා බලන්න. ඒ භාණ්ඩයේ මිල පිටිපස්සේ සමහර විට මේ වගේ ලොකු දත්ත විශ්ලේෂණයක් හැංගිලා තියෙන්න බැරිද?